රසායන විද්‍යාව කියන්නේ හරි රසවත් විෂයක්. ඉතින් මේකේ රසය තවත් වැඩි වෙනවා අපි ගාව මූලික සංකල්ප තියෙනවා නම්. ඒතකොට මූලික සංකල්ප නැති වුණොත් එහෙම අපිට මේ විෂය නීරස වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ඒකින්ද මූලික සංකල්ප නැත්නම් સિદ્ધාන්ත කොටස් හරියට අපි ගාව තියෙනවා නම් අපිට පුළුවන් විභාගෙදී ඕනෑම ප්‍රශ්නයකට වේගෙන් නිවැරදිව පිළිතුරක් හොයාගන්න. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ රහට කෙමිස්ට්‍රි ඉගෙන ගන්න. સિદ્ધාන්ත කොටස් නිරවුල්ව නිවැරදිව ඉගෙනගෙන විභාග පේපර් එකේ අදාළ ප්‍රශ්නේ ලකුණු සම්පූර්ණ ප්‍රමාණය ලබා ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. රසායන විද්‍යාවේ තියෙන බොහෝ ස්ථාන ඕගනික් වෙන්න පුළුවන්, ඉනෝගනික් වෙන්න පුළුවන්, ෆිසිකල් වෙන්න පුළුවන්, ජෙනරල් වෙන්න පුළුවන් ඕනම තැනකින් තියෙන සංකල්ප අපි හරියට ඉගෙන ගමු. එතකොට අපි අද මේ සූදානම් වෙන්නේ රසායන විද්‍යාව වැදගත් සංකල්පයක් කතා කරන්න. ඒ තමයි විද්‍යුත් ඍණතාවය කියන සංකල්පය. ඒතර මේකේ තියෙන වැදගත්කම තමයි සමහර අවුරුදු වල විද්‍යුත් ඍණතාවය කියන කාරණයෙන් ලකුණු 100න් ලකුණු 2කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එහෙනම් මේක වැදගත්ම සංකල්පයක්. අපි හරියට ඉගෙන ගමු මොකද්ද විද්‍යුත් ඍණතාවය කියන්නේ, ඒකේ මොනවද තියෙන කාරණා කියලා අපි කතා කරමු. කවුරු හරි හිතුවොත් එහෙනම් මොකද්ද මේ විද්‍යුත් ඍණතාවය කියන්නේ කියලා. විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු සංයෝජනය වෙලා තියෙද්දි නැත්නම් බන්ධන හදලා තියෙද්දි ආන්ගේ බන්ධන ඉලෙක්ට්‍රෝන යම් පරමාණුවක් දිශාවට ආකර්ෂණය කර ගැනීමේ හැකියාව නැත්නම් නැඹුරුතාවට අපි කියන විද්‍යුත් ඍණතාවය කියලා. බන්ධන ඉලෙක්ට්‍රෝන යම් පරමාණුවක් දිශාවට ආකර්ෂණය කර ගැනීම නැත්නම් ඇද ගැනීමේ හැකියාවට නැඹුරුතාවට අපි කියන විද්‍යුත් ඍණතාවය කියලා. ඒතර යම් පරමාණුවක් බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩිපුර ආකර්ෂණය කරනවා නම් අපි කියනවා ඒ පරමාණුවේ විද්‍යුත් ඍණතාවය වැඩි කියලා. යම් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන අඩුවෙන් ආකර්ෂණය කරනවා නම් බන්ධන ඉලෙක්ට්‍රෝන අපි කියනවා ඒ පරමාණුවේ විද්‍යුත් ඍණතාවය අඩුයි කියලා. එතකොට මෙන්න මේ විද්‍යුත් ඍණතාවය ගැන කතා කරගෙන යද්දී ලීනස් පෝලින් කියලා විද්‍යාඥයෙන් පෝලින් කියලා පරිමාණයක් ඉදිරිපත් කරලා මූලද්‍රව්‍ය සඳහා විද්‍යුත් ඍණතා අගයන් ලබා දීලා තියෙනවා. ඒකෙදී ඒක සංඛ්‍යාත්මක අගයක් විතරයි. ඒකට ඒකකයක් නැත්නම් යුනිට් එකක් නැහැ විද්‍යුත් ඍණතාවය සඳහා. එතකොට ඒකෙදී හයිඩ්‍රජන් වල අපිට පේනවා 2.1ක් පෝලින් විසින් දීලා තියෙනවා පෝලින් පරිමාණයට අනුව. ෆ්ලෝරින්ට උපරිම විද්‍යුත් ඍණතාවය ආවර්තිතාවය දීලා තියෙනවා 4 කියන සංඛ්‍යාත්මක අගය. එතකොට ඒකේ විශේෂතාව තමයි මතක තියාගන්න කාණ්ඩයක් ඔස්සේ පහළට විද්‍යුත් ඍණතාවය එන්න අඩු වෙනවා. ආවර්තයක් ඔස්සේ වමේ ඉඳලා දකුණට මතක තියාගන්න 17 වෙනි කාණ්ඩය දක්වා විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. 17 වෙනි කාණ්ඩය දක්වා විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. එතකොට 18 වෙනි කාණ්ඩය දක්වා නෙවෙයි 18 වෙනි කාණ්ඩයේ තියෙන්නේ ශුන්‍ය නොවන කුඩා විද්‍යුත් ඍණතාවයන්. ඒක ශුන්‍යයක් වෙන්නේ නැහැ. 18 වෙනි කාණ්ඩයේ කට්ටියගේ ශුන්‍ය නොවන කුඩා විද්‍යුත් ඍණතාවයන් තමයි තියෙන්නේ. එතකොට අපි ඉස්සලා කිව්වා වගේ කාණ්ඩයක් ඔස්සේ පහළට විද්‍යුත් ඍණතාවය අඩු වුණා. හයිඩ්‍රජන් 2.1යි, ලිතියම් 1යි, සෝඩියම් 0.9යි, පොටෑසියම් 0.8යි. එතකොට මෙතන මේ තියෙන අගයන් අපි මතක තියාගන්න ඕන. එතන මේ කතා කරලා තියෙන්නේ sp ගුණ වල මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාව. නැත්නම් මෙතන දාලා තියෙන මතක තියාගන්න නියෝජක මූලද්‍රව්‍ය නැත්නම් sp ගුණ වල මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාව තමයි මෙතන ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට ලිතියම් වල 1 ඉඳලා ෆ්ලෝරින් දක්වා 0.5 ගාන ඉදිරියට වැඩි කරගෙන යන්න. සෝඩියම් වල 0.9 ඉඳලා ෆොස්ෆරස් දක්වා 0.3 ගාන වැඩි කරගෙන ගිහිල්ලා සල්ප දක්වා යද්දී 0.4කුත් ක්ලෝරින් දක්වා යද්දී 0.5කුත් වැඩි කරලා විද්‍යුත් ඍණතාවයන් ගන්න. එතකොට කැල්සියම් වල 1යි ඔය විදිහට විද්‍යුත් ඍණතාවයන් මතක තියාගන්න ඕනේ. ඊළඟ 17 වෙනි කාණ්ඩයේ තමයි ආවර්තිතාවගුවේ උපරිම විද්‍යුත් ඍණතාවයන් පෙන්වන්නේ ආවර්තයක. ඊළඟට පළවෙනි කාණ්ඩයේ තමයි ආවර්තයක අඩුම විද්‍යුත් ඍණතාවයන් පෙන්වන්නේ. විතර ෆ්ලෝරින් 4යි, ක්ලෝරින් 3යි, බ්‍රෝමින් 2.8යි, අයඩින් 2.5යි. විතර මේ විද්‍යුත් ඍණතාවයන් අපි මතක තියාගන්න ඕනේ. මේවා පාවිච්චි කරලා අපිට විභාග ප්‍රශ්නවල පිළිතුරු හොයන්න තියෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ sp ගුණ වල මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවයන්. හරි. ඊට පස්සේ මතක තියෙන්න ඕනේ දැන් ෆෝරෙස්ට් ඉස්සරහා තියෙන අපි දන්නවා 3D ගුණුව 3D ගුණුව තියෙනවා. ඒතර 3D ගුණුව ගත්තොත් එහෙම අපි දන්නා ෆෝරෙස්ට් ඉස්සරහෙන් තියෙන්නේ ෆෝරෙස්ට් වඩා නැත්නම් 4S ගුණුවේ කට්ටියට වඩා මතක තියාගන්න 3D ගුණුවේ කට්ටියගේ ඉස්සරහෙන් ඉන්න 3D ගුණුවේ කට්ටියගේ විද්‍යුත් ඍණතාවයන් වැඩි. හරි. එහෙනම් S ගුණුවට වඩා ඊට යාබද D ගුණුවේ කට්ටියගේ විද්‍යුත් ඍණතාවයන් වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට කැල්සියම්ට ඉස්සරහින් ඉන්න 3D ගුණුවේ කට්ටිය කවුද? ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, යකඩ, කෝබෝල්ට්,
නිකල්, කොපර්, සිංක්. හරි. එතකොට මෙන්න මේ කට්ටියගේ ඉදිරියට විද්‍යුතිනතාවය වැඩි වෙනවා. හරි. නමුත් මෙන්න මේ මැංගනස් සහ සිංක් කියන දෙන්නගේ වින්‍යාසයේ ස්ථායීතාවයෙන් හින්දා මතක තියාගන්න විද්‍යුතිනතාවයන් සුළු වශයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මැංගනස් වල අපි දන්න ස්ථායි වින්‍යාසයක් 4:3d5 සිංගේ 4:3d10 වින්‍යාසයක් තියෙනවා. එයාලගේ වින්‍යාස ස්ථායීතාවයෙන් හින්දා එයාලගේ විද්‍යුතිනතාවය සුළු වශයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ ක්‍රෝමියම් සහ යකඩ වලට වඩා මැංගනස්ගේ වින්‍යාසය ස්ථායි හින්දා විද්‍යුතිනතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. ඊළඟ මෙහි වැඩි වෙලා ආයි සිංක්ගේ විද්‍යුතිනතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකත් චුට්ටක් අපි මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනි මේ විද්‍යුතිනතාවය පාවිච්චි කරලා අපිට යමක් කරන්න පුළුවන්ද කියලා. ඒතර විද්‍යුතිනතාවයන් පාවිච්චි කරලා අපිට යම් කාරණා सिद्ध කරගන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු ඔය කිව්ව කාරණා. අපි හිතමු A සහ B කියලා දෙන්නෙක් බන්ධනයකින් බැඳිලා ඉන්නවා. අපි හිතමු A සහ B අතර බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක මෙහෙම පෙන්නමු. බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවානේ. හරි. අපි හිතමු මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක වැඩිපුර A ආකර්ෂණය කරනවා කියලා. A වැඩිපුර ආකර්ෂණය කරනවා නම් ඒ ඉලෙක්ට්‍රෝන දෙක වැඩිපුර තියෙන්නේ A අසල. එතකොට A වැඩිපුර ඉලෙක්ට්‍රෝන දෙක ආකර්ෂණය කරපු හින්දා A වල විද්‍යුතිනතාවය වැඩි වෙනවා. හරි. එහෙනම් විද්‍යුතිනතාවයේ වැඩි පරමාණුවක් අපි හඳුනගන්නේ ඒ වැඩි පරමාණුවට සුළු ඍණාරෝපණයක් දෙනවා, අඩු පරමාණුවට සුළු ධනාරෝපණයක් දෙනවා. එහෙනම් මූලද්‍රව්‍ය දෙකක විද්‍යුතිනතාව වෙනස් නම් විද්‍යුතිනතාවයේ වැඩි කෙනාට සුළු ඍණාරෝපණයක් දෙනවා, විද්‍යුතිනතාවයේ අඩු කෙනාට සුළු ධනාරෝපණයක් දෙනවා. එහෙම දුන්නාට පස්සේ අපිට බන්ධන ද්‍රව්‍යණය කරන්න මේ විද්‍යුතිනතාවයන් පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ මතක තියෙන්න ඕනි තව පොඩි කාරණයක් මේ විද්‍යුතිනතාවල වැදගත් කාරණයක් තමයි විද්‍යුතිනතාව වෙනස. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම H සහ Cl අතර විද්‍යුතිනතාව වෙනස බලමු. හයිඩ්‍රජන් වල විද්‍යුතිනතාවය 2.1යි, ක්ලෝරින් වල අපි දන්නවා 3ක අගයක් තියෙනවා. ඒතර මේ දෙන්න අතර විද්‍යුතිනතාවයේ වෙනස ගත්තොත් එහෙම 3න් 2.1ක් අඩු කරොත් වෙනස 0.9යි. හරි. අපි තව ගමු බන්ධනයක් HF බන්ධනය. හයිඩ්‍රජන් වල 2.1යි, ෆ්ලෝරින් වල මතක තියාගන්න 4යි. එතකොට මේ දෙන්නගේ වෙනස කීයද කියලා ගත්තොත් මේ දෙන්නගේ වෙනස ගත්තොත් එහෙම ඒකේ වෙනස කීයද? 1.9යි. 1.9යි. හරි. එතකොට බන්ධනයක දෙපස ඉන්න මූලද්‍රව්‍ය දෙකේ විද්‍යුතිනතාව වෙනස වැඩි වෙන්න මතක තියාගන්න බන්ධනයේ අයනික ස්වභාවය වැඩි වෙනවා. සහ සංයුජ ස්වභාවය අඩු වෙලා අයනික ස්වභාවය වැඩි වෙනවා. ඒ කියන්නේ HCl බන්ධනයට වඩා HF බන්ධනය මොකද වෙන්නේ? අයනික ස්වභාවයෙන් වැඩි. ඒතකොට ඒවා චුට්ටක් මතක තියාගන්න ඕන. එහෙනම් ඒකටත් විද්‍යුතිනතාව අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණේ මතක තියෙන්න ඕනි. විද්‍යුතිනතාව වෙනස වැඩි වෙනකොට සහ සංයුජ ලක්ෂණ අඩු වෙලා අයනික ලක්ෂණ වැඩි වෙනවා. ඔන්න ඔය කියන කාරණා අපි මතක තියාගන්න ඕන. හරි. ඊට පස්සේ තව දෙයක්. ඒ දේ තමයි මූලද්‍රව්‍ය වල මතක තියාගන්න සංයෝජනය වෙලා ඉද්දි සංයෝගයක් අස්සේදී මූලද්‍රව්‍ය වල විද්‍යුතිනතාව සුළු වශයෙන් අඩු වැඩි වීම නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙන්න මේ අඩු වැඩි වීම කෙරෙහි බලපාන ප්‍රධාන තියෙන සාධක 4ක්. පළවෙනිම සාධකය තමයි මුහුම්කරණය, දෙවෙනි සාධකය තමයි ආරෝපණය, තුන්වෙනි සාධකයේ ඔක්සිකරණාංකය, හතරවෙනි සාධකයේ අවට පරමාණු වල ස්වභාවය. එහෙනම් මූලද්‍රව්‍ය පරමාණුවක් සංයෝජනයලා බන්ධන හදලා ඉද්දී ඒ පරමාණුවේ විද්‍යුතිනතාවය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක 4ක් තියෙනවා. මොකද්ද 4? මුහුම්කරණය, ආරෝපණය, ඔක්සිකරණාංකය සහ අවට පරමාණු වල ස්වභාවය. එතකොට මුහුම්කරණය ගත්තොත් මතක තියෙන්න ඕනි මුහුම්කරණයේ S ප්‍රතිශතය වැඩි වෙද්දී විද්‍යුතිනතාවය වැඩි වෙනවා. S ප්‍රතිශතය වැඩි වෙද්දී විද්‍යුතිනතාවය වැඩි වෙනවා. ඒතර අපි කතා කරොත් එහෙම මුහුම්කරණයක් අපි දන්නවා SP තියෙනවා, SP2 තියෙනවා, SP3 තියෙනවා. ඒතර SP වල මුහුම්කරණය ගත්තොත් එහෙම S ප්‍රතිශතය 50ක් වෙනවා. මෙයාගේ SP2 ගත්තොත් S ප්‍රතිශතය 33.33ක් වගේ වෙනවා. SP3 වල S ප්‍රතිශතය 25ක් විතර වෙනවා. ඒතර මෙහෙට යන්න SP දක්වා යද්දී S ප්‍රතිශතය වැඩි වෙනවා. එහෙනම් වැඩිම විද්‍යුතිනතාවක් පෙන්වන SP මුහුම්කරණය ඊට වඩා අඩුයි SP2 වල, ඊට වඩා අඩුයි SP3 වල. ඊට පස්සේ අපි බලමු ආරෝපණය. ආරෝපණය ගත්තොත් එහෙම ධන ස්වභාවයේ වැඩි වෙනකොට විද්‍යුතිනතාව වැඩි වෙනවා. ධන ස්වභාවයේ වැඩි වෙනකොට විද්‍යුතිනතාව වැඩි වෙනවා.
එහෙනම් ධන ආරෝපණයේ විද්‍යුතිනතාවය වැඩි බිඳුවට වඩා අවමයි ඍණ ආරෝපණය. එහෙනම් මේ පැත්තට මොකද වෙන්නේ? ධන දක්වා යද්දී විද්‍යුතිනතාවයෙන් එන්න වැඩි වෙනවා. ඊට පස්සේ තුන්වෙනි සාධකය තමයි ඔක්සිකරණාංකය. ඔක්සිකරණාංකයත් මතක තියාගන්න ධන ඔක්සිකරණාංකවල විද්‍යුතිනතාවය වැඩි වෙනවා. ධන ඔක්සිකරණාංකවල විද්‍යුතිනතාවය වැඩි වෙනවා. මතක තියෙන්න ඕනේ. එහෙනම් ධන ඔක්සිකරණාංකවලත් විද්‍යුතිනතාවය වැඩි වෙනවා. ඊට පස්සේ කියන අවට පරමාණු වල ස්වභාවය මතක තියාගන්න. අවට පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි වෙනවා නම් අවට පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි වෙනවා නම් මධ්‍ය පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි වෙනවා. එහෙනම් අවට පරමාණු වල ස්වභාවය කියද්දී අවට පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි වෙනකොට මධ්‍ය පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි වෙනවා. එතකොට මම මේ පෙළගස්සලා තියෙන්නේ ප්‍රමුඛතා අනුපිළිවෙලට. එතකොට අපි ඉස්සල්ලාම බලන්නේ මොහොම්කරණය, දෙවෙනුවට බලන්නේ ආරෝපණය, තුන්වෙනිවට බලන්නේ ඔක්සිකරණාංකය, හතරවෙනිවට බලන්නේ අවට පරමාණු වල ස්වභාවය. එතකොට අපි බලමු මෙන්න මේ කියන සාධක හතර පාවිච්චි කරලා කොහොමද සංයෝග ශ්‍රේණියක මූලද්‍රව්‍යවල විද්‍යුතිනතාවයන් අඩු වැඩි වෙන විදිය හොයන්න කියලා. අපි එහෙනම් බලමු කොහොමද කලින් කතා කරපු සාධක හතර අනුව මූලද්‍රව්‍යක විද්‍යුතිනතාවය අඩු වැඩි වෙන්නේ කියලා. එතකොට මම මෙතනදී අරන් තියනවා නයිට්‍රජන් අඩංගු සංයෝගාකාර පහක්. එතකොට ඇමෝනියා NH4+ ඇමෝනියම් අයනේ NO2+ නයිට්‍රේට් සහ නයිට්‍රයිට් කියන සංයෝග පහ අරන් තියනවා. එයාලගේ නයිට්‍රජන් අඩංගු සංයෝග පහ. එතකොට මධ්‍ය පරමාණු වෙන්නේ හැමෝගෙම නයිට්‍රජන් පරමාණුව. එතකොට අපි නයිට්‍රජන් පරමාණුවේ විද්‍යුතිනතාවය අඩු වැඩි වෙන්නේ කොහොමද කියලා සලකලා බලමු. ඉස්සලාම අපි කරන්න ඕනේ කාරණේ තමයි මෙන්න මෙයාලගේ ලුයිස් රියෝ ටික නිර්මාණය කරගන්න ඕනේ. අංක 1 ලුයිස් රියෝ ටික නිර්මාණය කරගන්න ඕනේ. එතකොට ලුයිස් රියෝ නිර්මාණය කරගන්න බැරි නම් ඒ අවබෝධය අපිට තිබිලා තියෙන්න ඕනේ. නැත්නම් මේකේ විද්‍යුතිනතාවය අඩු වැඩි වෙන විදිහ අපිට හොයාගන්න බැරි වෙනවා. එතකොට අපි බලමු ඇමෝනියා ගත්තොත් එහෙම නයිට්‍රජන් පරමාණුවක විකර්ෂණ ඒකක 1 2 3 4යි. එහෙනම් එයාගේ මුහුණුකරණය අපි දන්නවා මොකද? sp3 කියලා. ඇමෝනියම් වලත් විකර්ෂණ ඒකක 1 2 3 4යි. බන්ධන හතරක්ම තියෙනවා එයාගේ. එහෙනම් මුහුණුකරණය sp3. ඊළඟට NO2+ වල විකර්ෂණ එක 1 2යි. ඒකෙන්ද එයාගේ මුහුණුකරණය sp වෙනවා. නයිට්‍රේට් වලදී විකර්ෂණ එකක 3යි. එහෙනම් sp2 එයාගේ. නයිට්‍රයිට් වලදී 1 2 3යි. එයාගේ මුහුණුකරණය sp2 වෙනවා. එතකොට අපි ඉස්සල්ලාම බලන්නේ මුහුණුකරණය. ඒතර මුහුණුකරණයේ S ප්‍රතිශතය කොහොමත් වැඩි නම් එයාගේ විද්‍යුතිනතාවය වැඩි. එහෙනම් අපිට පේනවා මෙයාගේ NO2+ වලදී N මත මුහුණුකරණය sp හින්දා එයාගේ විද්‍යුතිනතාව උපරිම වෙන්න ඕන. එහෙනම් වැඩිම කොහොමත් වෙන්නේ කවුද? NO2+ වල. ඊට පස්සේ අපි කිව්වා sp2 වල වැඩි වෙන්න ඕනි. ඊට පස්සේ sp3 වල අඩු වෙන්න ඕනි. හැබැයි sp2 වලත් දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් අඩු වැඩි වීම අපිට ගලප ගන්න බෑ. මේ දෙන්නගෙත් අඩු වැඩි වීම ගලපන්න නම් මතක තියාගන්න මේ දෙන්නගෙත් ඊළඟ සාධකයට යන්න වෙනවා. එතන sp3 එහෙනම් අපිට යන්න වෙනවා අනිවාර්යෙන්ම එයාලගේ දෙවෙනි සාධකය. sp2 වල sp3 වලට වඩා කොහොමත් වැඩි. එහෙනම් ඊළඟට වැඩි වෙන්න ඕනේ මේ දෙන්නගේ. හරි අපි බලමු ඊළඟට යනවා අපි ආරෝපණයට. ඇමෝනියා වල මධ්‍ය පරමාණු මත ආරෝපණයක් නැහැ. ඇමෝනියම් වල අපිට පේන ආරෝපණය කීයද? ධන 1යි. NO2+ ඒක අපි කොහොමත් හොයලා ඉවරයි. ධන 1 දාගන්න. කොහොමත් අපි එයාගේ වැඩි කියලා හොයලා ඉවරයි. ඊළඟට නයිට්‍රේට් අයනය එයාගෙත් ප්ලස් එකක් තියෙනවා. ධන 1ක් තියෙනවා. නයිට්‍රයිට් වල ආරෝපණයක් නැහැ. එහෙනම් දැන් අපි හදලා ඉවරයි. මොහොම් කරන S ප්‍රතිශතයේ වැඩිම NO2+ වල එයාගේ වැඩිම වුණා. ඊළඟට මොහොම් කරන sp2 ගේ විද්‍යුතිනතාවය වැඩි වෙන්න ඕන. නමුත් sp2 දෙන්නෙක් ඉන්න හින්දා අපි ඊළඟ සාධකයට යනවා ආරෝපණය. මොකද ආරෝපණයේ ධන ස්වභාවය වැඩි නම් මතක තියාගන්න විද්‍යුතිනතාවය වැඩි කිව්වා. එහෙනම් sp2 ධන වල වැඩි වෙන්න ඕනේ. එහෙනම් නයිට්‍රේට් වල වැඩි වෙන්න ඕනේ. නයිට්‍රයිට් වලට වඩා. ඊට පස්සේ sp3 වල තමයි අඩුම වෙන්නේ. sp3 වලත් මතක තියාගන්න sp3 ධන වුණොත් එහෙම ආරෝපණයේ ධන වුණොත් එහෙම විද්‍යුතිනතාවය වැඩි වෙනවා. එහෙනම් ඊළඟට කාගෙද අපිට ගන්න වෙන්නේ? ඇමෝනියම් වල ඊට වඩා අඩුයි කාගෙද? ඇමෝනියා වල. එහෙනම් අවම විද්‍යුතිනතාවයක් තියෙන ඇමෝනියා වල නයිට්‍රජන් පරමාණු. ඒත් අපිට මේ විදිහට ඕඩර් එක හදා ගන්න පුළුවන්. ඊළඟට අපි ඔක්සිකරණාංකය අරන් තියෙනවා. ඔක්සිකරණාංකය අපිට අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔක්සිකරණාංකය කියන සාධකයට යන්න කලින් අපි විද්‍යුතිනතාව විතරණය හොයලා ඉවරයි. ඒතර අපිට ඒකට යන්න වෙන්නේ මේ දෙන්නෙක්ගේ මොකක් හරි ගැටලුවක් ආවොත් එහෙම. ඒ දෙන්නෙක්ගෙත් සමාන වුණොත් එහෙම ආරෝපණ ඊළඟ සාධකයට යන්න ඕනේ. ඔක්සිකරණාංකය කියන එකට. ඒකට යන්න අවශ්‍ය නැහැ. මොකද අපි මෙතනින් දැන්ටමත් හොයලා ඉවරයි. එහෙනම් මෙතනින් අපි මේ සාධක දෙකෙන් විද්‍යුතිනතාව වැඩි වෙන පිළිවෙල හොයලා ඉවරයි. එතකොට ඒකේ විද්‍යුතිනතාව මේ විදිහට විචරණය වෙනවා. අපි බලමු අපේ දෙවනි නිදසුන CCl4 සහ CF4 කියන කාබන් අඩංගු සංයෝග දෙකක් මම අරන් තියෙනවා. එතකොට එයාලගේ ලුයිස් රියෝ දෙක නිර්මාණය කරලා තියෙනවා.
අපි බලමු එහෙනම් පළවෙනි සාධකයේ මුහුම් කරන විකර්ෂණ ඒකක 1 2 3 4 හින්දා එයාගේ මුහුම් කරන sp3. එහෙනම් මෙයාගේ මුහුම් කරන sp3 දෙන්නගේ මුහුම් කරන sp3 වෙනවා. ඒතර මුහුම් කරන සමාන හින්දා අපිට විද්‍යුතිනතාවය වැඩි අඩු කාගෙද කියලා හොයන්න බෑ. එහෙනම් අපි යනවා මොන සාධකයකටද? දෙවනි සාධකයට. දෙවනි සාධකය තමයි ආරෝපණය. කාබන් මත දෙන්නගෙම ආරෝපණයක් නැහැ. ආරෝපණයක් නැහැනේ. එහෙනම් ආරෝපණයත් සමානයි ශුන්‍යයි. ආරෝපණයක් දෙන්නගේ ශුන්‍ය බැගින්. එහෙනම් මුහුම් කරණයත් සමානයි ආරෝපණයත් සමානයි. එහෙනම් විද්‍යුතිනතාවය ආයෙ හොයන්න අඩු වැඩි වෙන එකක් අපිට හොයන්න බෑ. එහෙනම් මම යනවා තුන්වෙනි සාධකයට. මොකද ඔක්සිකරණ අංකය. ඔක්සිකරණ අංකයක් හොයන්න කොහොමද? බන්ධනයකින් විද්‍යුතිනතාවය වැඩි පරමාණුවට දෙනවා ඍණ ආරෝපණයක්, අඩු පරමාණුවට ධන ආරෝපණයක් දෙනවා. ක්ලෝරින් වල විද්‍යුතිනතාවය 3යි, කාබන් වල 2.5යි. ඍණ ධන. වැඩි කෙනාට ඍණ, අඩු කෙනාට ධන. වැඩි කෙනාට ඍණ බන්ධනයෙන්, අඩු කෙනාට ධන. විද්‍යුතිනතාවය වැඩි කෙනාට ඍණ ධන. එහෙම ආරෝපණ දීලා ආරෝපණ වල VGIK ගන්න ඔක්සිකරණ අංකය කියලා. කාබන් වලට සමස්ත ආරෝපණය ධන 4යි. එහෙනම් ඔක්සිකරණ අංකය ධන 4යි. මේ කාබන් ගාවට ගිහිල්ලා බලමු ෆ්ලෝරින් වල විද්‍යුතිනතාවය 4යි, කාබන් වල 2.5යි. විද්‍යුතිනතාවය වැඩි කෙනාට බන්ධනයකින් ඍණ, අඩු කෙනාට ධන. ඍණ ධන, ඍණ ධන, ඍණ ධන. ඒකෙත් කාබන්ට ලැබෙන සමස්ත ආරෝපණ VGIK ධන 4යි. එහෙනම් එයාගේ ඔක්සිකරණ අංකයක් දෙන්නගේ සමානයි. එහෙනම් මුහුම් කරන සමානයි, ආරෝපණ සමානයි, ඔක්සිකරණ අංක සමානයි. එහෙනම් අපිට යන්න වෙනවා, සලකන්න වෙනවා මතක තියාගන්න හතරවෙනි සාධකේ. හතරවෙනි සාධකය තමයි මොකද? අවට පරමාණු වල ස්වභාවය. අවට පරමාණු වල ස්වභාවය ගණිතී මතක තියාගන්න. අවට පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි නම් වටේ පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි නම් මධ්‍ය පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි වෙනවා. මතක තියාගන්න හොඳට. අවට පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි නම් මධ්‍ය පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි වෙනවා. ඒක වෙන්නේ අපි ගත්තොත් එහෙනම් මෙතන බන්ධනයක් සලකලා ෆ්ලෝරින් වඩාත් විද්‍යුත් ඍණ හින්දා එයාට වඩාත් විද්‍යුත් ඍණ ගොඩක් ආරෝපණයක් ලැබෙනවා. මෙයාට ඩෙල්ටා ප්ලස් ආරෝපණයක් ලැබෙනවා. ඒතර මේ විදිහට විද්‍යුතිනතාවය වැඩි අඩු පරමාණු දෙන්න ගත්තොත් එහෙම වටේ කෙනාගේ විද්‍යුතිනතාවය වැඩි වෙනකොට මධ්‍ය පරමාණු ලැබෙන ධන ආරෝපණයේ ස්වභාවය වැඩි වෙනවා. ධන ගතිය වැඩි වෙනවා. දැන් මෙතන ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස්ට වඩා මෙතන ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් වගේ විශාලයි. එහෙනම් කාබන්ට ලැබෙන මතකද විද්‍යුතිනතාවය වෙනස වැඩි වෙනකොට ද්‍රව්‍යණය වැඩි වෙනවා. ප්ලස් මයිනස් ගාන වැඩි වෙනවා. ඒකද මතක තියාගන්න කාබන් මත ආරෝපණය ධන ආරෝපණයේ ස්වභාවය වැඩි වෙනවා. ධන ගතිය වැඩි වෙනවා. ධන ගතිය වැඩි වෙනකොට විද්‍යුතිනතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න අවට පරමාණු වල විද්‍යුතිනතාවය වැඩි වෙනකොට මධ්‍ය පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි වෙනවා. එහෙනම් ෆ්ලෝරින් වල විද්‍යුතිනතාවය වැඩි. වටේ ඉන්න ෆ්ලෝරින් එයාගේ විද්‍යුතිනතාවය 4යි. මෙතන ඉන්න වටේ ක්ලෝරින් එයාගේ විද්‍යුතිනතාවය කීයද? 3යි. එහෙනම් වටේ කෙනාගේ විද්‍යුතිනතාවය වැඩි නම් මධ්‍ය පරමාණුවේ විද්‍යුතිනතාවය වැඩි. මධ්‍ය කෙනාගේ විද්‍යුතිනතාවය වැඩි. එහෙනම් මතක තියාගන්න ඕනේ CF4 වල කාබන්ගේ විද්‍යුතිනතාවය වැඩි. CCl4 ගේ විද්‍යුතිනතාවය කාබන්ට වඩා. මම හිතනවා කතාව පැහැදිලි ඇති. අපි බලමු අපේ තුන්වෙනි නිදසුන. එතකොට මේකේ තියෙන්නේ ඉස්සරහට වඩා පොඩ්ඩක් වෙනස් අණුවක්. අපේ විභාගෙදී ප්‍රශ්න අහන තවත් රටාවක් තමයි අණුවක් දීලා ඒ අණුවේ විවිධ පරමාණු වල විද්‍යුතිනතාවය වැඩි වෙන පිළිවෙල අපිට හදන්න කියලා කියනවා. ඒතර මම මේකේ අණුවක් අරගෙන තියෙන. ඒතර අපි මේ අණුවේ ලුයිස් ව්‍යුහය මුලින් නිර්මාණය කරගන්න ඕන. ඒතර මම ලුයිස් ව්‍යුහ නිර්මාණය කරගෙනක් තියෙනවා. ඒතර යාළගේ පරමාණු වර්ගයක් සලකුණු කරලා තියෙනවා. කාබන් දෙන්නෙක් ඉන්නවා, නයිට්‍රජන් දෙන්නෙක් ඉන්නවා. ඒතර අපිට කාබන් දෙන්නගේ නයිට්‍රජන් දෙන්නයි කොහොමද විද්‍යුතිනතාවය වැඩි වෙන්නේ කියලා පෙළගස්සන්න තමයි තියෙන්නේ. ඒතර මතක තියාගන්න ඕනේ කාබන් වල විද්‍යුතිනතාවය 2.5යි, නයිට්‍රජන් වල විද්‍යුතිනතාවය 3යි. ඒතර කොහොමත් නයිට්‍රජන් වල විද්‍යුතිනතාවය වැඩි. කාබන් දෙන්නගේ කොහොමත් විද්‍යුතිනතාවය අඩුයි. නයිට්‍රජන් දෙන්නගේ කාබන් දෙන්නට වඩා විද්‍යුතිනතාවය කොහොමත් වැඩි. ඒතර අපි අර සංසන්දනය කරා කියලා කාබන්ගේ විද්‍යුතිනතාවය නයිට්‍රජන්ගේ විද්‍යුතිනතාවය අභිබෝල යන්නේ නැහැ. මතක තියාගන්න. එහෙනම් කාබන් දෙන්නට වඩා කොහොමත් නයිට්‍රජන් දෙන්නගේ විද්‍යුතිනතාවය වැඩි. එහෙනම් අපි බලමු නයිට්‍රජන් දෙන්නගේ කොහොමද විද්‍යුතිනතාවය අඩු වැඩි වෙන්නේ කියලා. ඒතර මෙයාගේ මුහුම් කරන්නේ බලමු විකර්ෂණ එකක 1 2 3යි 4යි. N1 වල මුහුම් කරන්නේ මොකද්ද? sp3 විකර්ෂණ එකක 4යි. මේ නයිට්‍රජන්ගේ විකර්ෂණ එකක 1 2 3යි. ඒක නම් මුහුම් කරන්නේ sp2. එහෙනම් අපි දන්නවා මුහුම් කරන S ප්‍රතිශතය වැඩි නම් එයාගේ විද්‍යුතිනතාවය වැඩි. එහෙනම් N4 වල විද්‍යුතිනතාවය N1 කියන නයිට්‍රජන්ට වඩා වැඩි වෙනවා. ඊළඟට බලන්න ඕනේ කාබන් දෙන්නගේ. කාබන් දෙන්න ගාවට ගියාට පස්සේ අපි බලනවා මුහුම් කරන්නේ විකර්ෂණ එකක කාබන් වලට 1 2 3යි. මුහුම් කරන්නේ C2 කියන කාබන්ගේ මුහුම් කරන්නේ මොකද්ද? sp2. මේ කාබන්ගේ විකර්ෂණ එක 1 2 3යි. එයාගේ මුහුම් කරන්නේත් sp2. දැන් කාබන් දෙන්නගේ මුහුම් කරන සමානයි. ඊළඟ ආරෝපණයට යනවා. C2 C3 වල ආරෝපණය ශූන්‍යයක් බැගින් එනවා දෙවෙනි සාධකයට යනවා.
ඊට පස්සේ ඒකෙන් හොයන්නත් බෑ ආරෝපණත් සමානයි. අපි යනවා මොකටද ඔක්සිකරණ අංකයට. අපි ඔක්සිකරණ අංක හෙව්වා ආරෝපණ විභේදනය කරලා මතක ඇති. විද්‍යුත්නතාවය වැඩි කෙනාට ඍණ දෙනවා බන්ධන වලින් අඩු කෙනාට ධන දෙනවා ධන. මෙතන කාබන් හින්දා ධන ඍණ ස්වභාවයක් එන්නේ නැහැ. විද්‍යුත්නතාවයන් සමානයි. නයිට්‍රජන්ගේ විද්‍යුත්නතාවය වැඩි හින්දා මෙයාට ඍණ මේ කාබන්ට මේ බන්ධනෙන් ධන එනවා. ඒතර කාබන් වටා සමස්ත ආරෝපණ විභේදනය කරපුවාම ආරෝපණීය ධන 3යි කාගේද C2 වල. අපි C3 වලට යනවා. එතකොට තුන්වෙනි කාබන්ට විදිහට සලකුණක් කරලා තියෙන කාබන්ට ප්‍රයාගේ නයිට්‍රජන් විද්‍යුත්නතාවය වැඩි ඍණ ධන මේ බන්ධනයෙන් හයිඩ්‍රජන් වල විද්‍යුත්නතාවය අඩුයි කාබන්ට වඩා 2.1 2.5යි. ඒකින්ද මෙයාට ධන මෙයාට ඍණ. එහෙනම් කාබන්ට ලැබෙන සමස්ත ධන ආරෝපණය ධන 2යි ඍණ 1යි කියන්නේ ධන 1යි. එහෙනම් අපිට පේනවා මේකෙදී මුහුම් කරන සමානයි ආරෝපණ සමානයි තුන්වෙනි සාධකයේ ඔක්සිකරණ අංකයෙන් අපිට හොයන්න පුළුවන්. එහෙනම් ධන ස්වභාවය වැඩි නම් විද්‍යුත්නතාවය වැඩි. ඒකින්ද C2 වල වැඩි කාට වඩාද C3 කියන කාබන්ට වඩා. එහෙනම් මේ විදිහට විද්‍යුත්නතාවය එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැහැදිලිද? ඒතර විද්‍යුත්නතාවය වැඩි වෙන පිළිවෙල අපිට හොම් පුළුවන් අණුවක් අස්සේ පරමාණු කිහිපයක විද්‍යුත්නතාවය වැඩි වෙන පිළිවෙල පෙළගස්සන්න. එතකොට අපි කතා කරේ මේ වෙනකන් විද්‍යුත්නතාවයේ සම්බන්ධ කාරණා අපි මතක් කරගමු විද්‍යුත්නතාවය කතා කරපු සංසිද්ධීන් ටික. ඒත් අපි කතා කරා විද්‍යුත්නතාවය කියන්නේ මොකක්ද? විද්‍යුත්නතාවයට පරිමාණයක් ඉදිරිපත් කරේ කවුද? ඒ පරිමාණය මොකක්ද? කාණ්ඩයක් ඔස්සේ පහළට විද්‍යුත්නතාව වෙනස් වෙන්නේ කොහොමද? ආවර්තයක් ඔස්සේ 17 වෙනි කාණ්ඩය දක්වා විද්‍යුත්නතාවයට මොකක්ද වෙන්නේ? ඊට පස්සේ S ගුණුව සහ ඊට යාබද D ගුණුවේ කට්ටියේ කොහොමද විද්‍යුත්නතාව විචලනයන් තියෙන්නේ? D ගුණුවේ කට්ටියගේ පොඩි විචලනයන් කතා කරා කොහොමද වෙන්නේ? ඒ වගේම තමයි ඊට පස්සේ කතා කරා විද්‍යුත්නතාව වෙනස පරමාණු දෙකකින් බන්ධන ද්‍රව්‍යණය කරන්න පුළුවන්. විද්‍යුත්නතාව වෙනසින් බන්ධනයක අයනික ස්වභාවය අපිට පොඩ්ඩක් තීරණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අන්තිමට වගේ කතා කරා විද්‍යුත්නතාව වෙනසෙන් ඔක්සිකරණ අංක ගන්න විදිහකුත් අපි කතා කරා. ඊට පස්සේ සංයෝජනය වෙලා තියෙද්දී යම් මූලද්‍රව්‍යයක් ඒ මූලද්‍රව්‍ය විද්‍යුත්නතාවය කෙරේ බලපාන සාධක 4ක් කතා කරා. ඒ සාධක 4ට අනුව අපේ විද්‍යුත්නතාවයන් අඩු වැඩි වෙන විදිහ කතා කරා. ඊට පස්සේ අපි කතා කරා සංයෝගයක් අස්සේද මූලද්‍රව්‍ය කිහිපයක විද්‍යුත්නතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා. එහෙම කතා කරලා අපි විද්‍යුත්නතාවය කියන සියලුම කාරණා හරියට අධ්‍යයනය කරා. එතකොට මේ තියෙන විභාගෙට අහලා තියෙන ප්‍රශ්න කිහිපයක් සමහර අවුරුදු වල MCQ දෙකකුත් අහලා තියෙන අවස්ථාවක් වෙනවා. කොහොමද විභාගත ප්‍රශ්නයක් අපෙන් අහනවා. ඒකෙන්ද මේ ටික හොඳට අධ්‍යයනය කරලා වීඩියෝ එක හොඳට අධ්‍යයනය කරලා ෂෝට් නෝට් එකක් හදාගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු පිළිවෙලට ගොනු කරගන්න. ඊට පස්සේ විභාගෙට එන ප්‍රශ්නයක් අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. එතකොට අපිව subscribe කරලා තියාගන්න. මොකද ඉදිරියේදීත් අපි මේ වගේ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක යාළුවෝට share කරන්න ඕනටත් මේ දැනුම ලබා දෙන්න උදව්වක් කරන්න. ඒ වගේම තමයි කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක සම්බන්ධයෙන්. ඒ වගේමයි කමෙන්ට් එකක් විදිහට තියන්න පුළුවන්. රසායන විද්‍යාව මොකක් හරි අපහසු තැනක් තියෙනවා නම් මේ අපහසු තැන වීඩියෝ එකකින් මට ඉදිරිපත් කරන්න. ඒකට ප්‍රමුඛතාවය දෙන්න පුළුවන්. එහෙනම් අපහසු තැනක් තියෙනවා නම් ඒකත් සඳහන් කරන්න. එතකොට කොහොම හරි අපි මේකේ විභාග ප්‍රශ්නයේ උපරිම ලකුණු ගන්න උත්සාහ කරමු. මේ වීඩියෝ එක හොඳට අධ්‍යයනය කරලා ඒ වැඩේට සෙට් වෙන්න.